නවම් පොහොය දිනය බෞද්ධයන්ට අතිශයින්ම පූජනීය දිනයක්. වෙනත් පොහොයන්ට වඩා මෙම පොහොය දිනය වැදගත් වන්නේ සම්බුද්ධ ශාසනයේ ඉතිහාසයටත් සංඝ සංවිධානයටත් ධර්ම රාජ්‍යයේ පැවැත්මටත් ඍජුව සම්බන්ධ වන සිද්ධීන් කිහිපයක් මත විශේෂ වැදගත්කමක් ගන්නවා. එහිදී සිදු වූ ප්‍රධානම සිදුවීම වන්නේ බුදුන් වහන්සේගේ අග්‍රශ්‍රාවක දිනම ලෙස සැරියුත් මහරහතන් වහන්සේ සහ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ පත් කිරීමයි. එසේම පස්වග භික්ෂූන් වහන්සේලාගෙන් ආරම්භ වූ මහා සංඝ පරපුරේ උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප ඇතුළු භික්ෂූන් වහන්සේලා දහසක් වහන්සේලාත් මොග්ගල්ලාන සැරියුත් යන මහරහතන් වහන්සේලා දෙනම ප්‍රමුඛ 250ක් වූ මහරහතන් වහන්සේලාත් ඇතුළුව භික්ෂු සංඝයා 1250කගේ පළමු රැස්වීම සිදු වූ මහා සංඝ සමුළුව සිදු වුණේ නවම්පුර පසළොස්වක පොහොය දිනයකයි. මෙහිදී සිදු වූ විශේෂම ලක්ෂණ කිහිපයක් වන්නේ මෙහි සිටි සියලුම භික්ෂුන් වහන්සේලා අරහත් භාවයට පත්වී සිටීමයි. එසේම මේ සියලු භික්ෂුන් වහන්සේලා බුදුන් වහන්සේගෙන් ඍජුව උපසම්පදාව ලැබූ මහරහතන් වහන්සේලා වනවා. කිසිදු කැඳවීමකින් තොරව ස්වංක්‍රීයව රැස් වූ පළමු භික්ෂු සංඝ සම්මේලනය ලෙස මෙය හැඳින්වෙනවා. චතු අංගික සංඝ සම්මුඛය ලෙස මෙය අර්ථ ගැන්වෙනවා. මෙම සංඝ සම්මේලනයේදී සම්බුදුරජාණන් වහන්සේ විසින් ඕවාද ප්‍රාතිමෝක්ඛ දේශනාව සිදු කළා. මෙය සම්බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ හෘදය ලෙස සැලකෙන දේශනාව ලෙසින්ද හැඳින්වෙනවා. නවම් පොහොය දිනයේදී සිදු වූ අනුවේදනීයම සිදුවීම ලෙසින් 80 වැනි වියට එළඹීමට තෙමසකට පෙර බුදුන් වහන්සේ සිය අග්‍ර උපස්ථායක ආනන්ද හිමිද සමග රජගහනුවර චාපාල නම් චෛත්‍ය අසලට වැඩම කළා. එහිදී ආනන්ද හිමියන් අමතා තමා ආයු සංස්කාරයේ අත්හල බවත් ඡන්ද, වීරිය, චිත්ත, විමර්ශා යන සතර irdipaද ප්‍රගුණ කළ බුදුවරයෙකුට ආයු කල්පයක් වුවද මෙලව ජීවත් විය හැකි බවත් පැහැදිලි කළා. එලෙස තෙවරක්ම පැහැදිලි කළද ආයු කල්පයක් වැඩ සිටින ලෙස බුදුරදුන්ට ඇරයුම් කිරීම කෙරෙහි ආනන්ද හිමියන්ට සිහිය පිහිටුවා ගැනීමට නොහැකි වුණා. බුදුරදුන් ආයු සංස්කාරයේ අත්හැරීමේ පුවත ඇසූ සැනින්ම ආනන්ද හිමි චිත්ත වික්ෂිප්ත භාවයට පත්වීම එයට හේතුවයි. එබැවින් බුදුරදුන් මෙයට තෙමසකට පසුව පරිනිර්වාණයට පත්වනවායි තීරණය කළේද නවම්පුර පසළොස්වක පොහොය දිනයකයි. එය බුද්ධ චරිතයේ හමුවන අනුවේදනීයම සිදුවීම.